ප්‍රයිවට් CTV බස් අතර තියෙන ගැටුම් ප්‍රයිවට් බස් අතර තියෙන ගැටුම් මේක ගත්තම අපි බලමු දඹුල්ල වගේ හන්දියකට එනවා පොළොන්නරුව මඩකලපුව ඒ වගේ බස් රථ. එතකොට ත්‍රිකුණාමලේ හබරණෙන් ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹ එන බස් එක පොළොන්නරුව කදුරුවෙල ඉඳන් එන ඒවා මඩකලපුවේ එන ඒවා ඔක්කොම හබරණෙන් ගැටෙනවා. ඒකට විනාඩි හබරණේ ඉඳන් ත්‍රිකුණාමලේ බස් එක ආරම්භ වෙලා විනාඩි 20කින් එද්දි පොළොන්නරුව එකත් විනාඩි 20ක් අරන් එනවා එයාගේ පොළොන්නරුව හබරණ කොටස. ඊට පස්සේ එතනට ආයි හබරණ හන්දියෙන් තව විනාඩි 10කට නැවත පාර අඩු වෙනවා. දෙන්නම කොළඹ යන්නේ. දඹුල්ලට එනවා. දඹුල්ලදී ආයි නැවත එනවා අනුරාධපුර කොළඹ, වවුනියා කොළඹ, මන්නාරම කොළඹ, යාපනයේ කොළඹ, මුලතිව් කොළඹ මේ සියලු බස් රථ ඇවිල්ලා මේ එතකොට බස් වර්ග එක පැයක් ඇතුළත බස් 10ක් විතර වැටෙනවා මේ දඹුල්ල කියන හන්දියට. අපි උදාහරණයක් මම කියන්නේ ඒ වගේ තියෙනවා ගාල්ල, මාතර, බදුල්ල, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, රත්නපුර මේ වගේ නගරවල බස් ඒ කියන්නේ පාර විනාඩියට ලං වෙනවා. එතකොට එතන ඉඳන් එහාට මොනවාද කරන්නේ? ඉතින් ඔය වගේ තත්ත්වයක් උදා වුණාම මේ දේවල් තේරුම් ගන්නේ නැහැ. කියන්නේ ඉන්න මං හිතන්නේ පරිපාලන මණ්ඩලයෙන් මේ දේවල් විතරම තේරුම් ගන්න. කළා මේ කාලසටහන බොහොම හොඳ විදියට හැදුවොත් අනවශ්‍ය තරඟකාරීත්වය අඩු කරලා